ස්වාමිනී ඔබ යන කොතැනකට වුවද ඔබ කැටුව එන්නෙමි. මගේ අම්මේ තාත්තේ දුවේ පුතේ. ජේස්වාමීන් වහන්සේට යම් මිනිස්සෙක් ඇවිල්ලා කියනවා ස්වාමිනී වහන්සේ යන ඕන තැනකට මම එනවා කියලා. හැබැයි මෙහෙම කියපු මිනිස්සුම විවිධාකාරයේ හේතු කාරණා කියමින් උන්වහන්සේට මුළු හදවතින්ම සේවය නොකර නිදහසට කාරණා කියද්දී උන්වහන්සේ කියනවා මලවුන්ගේ දේවල් මලවුන්ට කරගන්න දෙන්න. ඔබ මාව අනුගමනය කරන්න කියලා. ඇත්තටම විය යුත්තේ ඒක තමයි. දෙවියන් වහන්සේව අනුගමනය කරනවා නම් සියල්ල අතහරින්න වෙනවා. තමන්ගේ අම්මව තාත්තව පවුලේ අය සහෝදර සහෝදරියෝ තමන් ආස කරන දේවල් තමන් බොහොම ආදරය කරන පුද්ගලයෝ මේ හැම කෙනෙක්ම හැම දෙයක්ම අනිවාර්යෙන්ම දාලා යන්න වෙනවා. ඒ තරමටම උන්වහන්සේගේ කැඳවීම මහා බැරෑරුම් කාර්යයක්. ඒ නිසා දෙවියන් වහන්සේ බොහොම පැහැදිලිව දේවචනය මතක් කරන උන්වහන්සේගේ කැඳවීමේ බරපතලකම. ජෙරමියා දිවස් ප්‍රසාදිතුමා පුදුම විදිහට මිනිස්සු ඉස්සරහ අසරණ වෙනවා දෙවියන් වහන්සේගේ කැඳවීම නිසා. උන්වහන්සේ අපහාස විඳිනවා, මිනිසුන්ගෙන් ගොටි කනවා, මිනිසුන්ගෙන් බැනුම් අහනවා. නවගිවිසුම තුලත් අපි ඒ දේම දකිනවා. යේසුස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලිව කඳුළු දේශනාවේදී කියනවා. ඔබ මන් නිසා මිනිසුන්ගෙන් පීඩා විඳින කල ඔබ වාග්යවන්තයි කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දුක් විඳින්න සිද්ධ වෙනවා. කුරසපත් වෙන්න සිද්ධ වෙනවා. එනගසුන් කන්න වෙනවා. මිනිස්සුන්ගෙන් ඇනුම් බැනුම් ලබනවා. හැබැයි ඒ හැම දෙයකටම වඩා දෙවියන් වහන්සේ ඔබ ආශිර්වාද කරනවා. ඒ නිසා හැම මොහොතකම හැම දෙයක්ම පරිත්‍යාග කරලා ආස කරන හැම දෙයක්ම අතහැරලා යන්න අපිට හරි අමාරුයි. ඒක මනුස්ස මට්ටමින් බොහොම අමාරු දෙයක්. හැබැයි පුංචි උත්සාහයක් හරි දරමු. පුළුවන් හැම දෙයක්ම දෙවියන් වහන්සේගෙන් කැප කරන්න. මොකද උන්වහන්සේ අපි කැප කරපු දේවල් වලට වඩා දේවල් අපිට දෙනවා. අපේ අවංක භාවය අනුව ඔබට ජෙසු පිටයි.